ඉතින් අපි ඒ දරුවා ඒ පැත්තට යොමු කරාට පස්සේ මේ දෙවෙනි කොටසක් හැටියට තමයි මේ ඊළඟ කොටස මම පටන් ගත්තේ. ඒ දරුවා ඉබේම නැත්තම් ස්වයංක්‍රීයව ස්වයංව දරුවා මං හිතන්නේ කියවන්න යොමු වෙනවා. සවන් දෙන්න යොමු වෙනවා. දරුවා ඒවට ආස කරනවා. ඊළඟට දරුවා හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා දරුවට ඕට කරන දැන් අපි කතිකයෙක් වුණත් නිවේදකයෙක් වුණත් ඒ පැත්ත බොහොම රසවත්. ඒ වගේම සමාජයේ යම්කිසි පිළිගැනීමක් තියෙන පැත්තක්. එතකොට එතනදී දරුවා දක්ෂ කතිකයෙක් වුණාට පස්සේ අද අපි දන්නවා. ඉතින් අපේ නිවේදකයෝ ඉන්නවා ප්‍රවෘත්ති කියනවා. ප්‍රවෘත්ති කියනවා ඒකන දේශපාලන පැත්තේ මධ්‍යස්ථ දේශපාලන ਵਿਚාරයේ නියැලෙනවා. ඒ වගේම සංගීත පැත්තේ ඉන්න සංගීතයට යොමු වෙනවා. දැන් උදාහරණයක් ඇටියට ප්‍රවෘත්ති පැත්ත ගන්නකො. දැන් අද ප්‍රවෘත්ති නිවේදකයෝ ඉන්නේ. දැන් අද නම් එදා හිටියත් අපේ දක්ෂ ප්‍රවෘත්ති නිවේදකයෝ. ඉතින් නම් ගම් කියන්නේ ගියොත් වෙලාව යනවා. ලලිතේස් මෛත්‍රීපාල බර්ටිගල හිටියාව. දයාරත්න කියලා හිටිය එක්කෙනෙක්. ඉතින් මේ වගේ දක්ෂ නිවේදිකාව අපේ හිටියා. සුමනා නෙල්ලම්පිටිය වගේ කට්ටිය ඒ වගේම තව නොයෙකුත් දෙනෙක් අපේ රටේ බිහි වුණා හොඳ දක්ෂ කරුණාරත්න අබේසේකරලා වගේ කට්ටිය බොහොම භාෂා දැනුම තිබිච්ච ඕනම විෂයකට කතා කරන්න පුළුවන්. I think අද ඒ පැත්ත ගත්තත් අද අපිට එහෙම භාෂා දැනුම තියෙන කට්ටියත් මම හිතන්නේ විරලයි. අපේ සමහර කට්ටිය අද නිවේදන කටයුතු දෙන භාෂා දෙක තුනම පාවිච්චි කරනවා. සිංහලත් කතා කරනවා, දෙමළත් කතා කරනවා, ඉංග්‍රීසිත් කතා කරනවා. ඉතින් මේවා ඉතින් අර වෙනස් වීමත් එක්ක වෙන දේවල් තමයි. නමුත් අපි පුළුවන් තරම් හොඳ දේ රැක ගන්නවා කියන්නේ අපේ භාෂාවත් ආරක්ෂා කරගෙන අපි සිංහල යම් කිසි නිවේදනයක් කරනවා නම් සිංහලෙන් ඒ නිවේදනය කරන එක හොඳයි. නමුත් අර ඉංග්‍රීසි වචනත් අද පාවිච්චි කරනවානේ සිංහල වචන වලට වැඩි ඉස්සරහින්. ඉතින් දැන් ওই මූණු පොත කිව්වට අපි සමහර අය දන්නේ නැහැ Facebook කිව්වම දන්නවා. ඉතින් ඒ වගේ එක උදාහරණයක් එහෙම තියෙනවා. දැන් ප්‍රවෘත්ති කියන්නේ දරුවෙක් යොමු වුණොත් අපිට ඒ කාලේ අපි ගුවන් විදුලියේ මමත් ඒ කාලයක් ওই ඉස්කෝලේ යන කාලෙම ටික කාලයක් ගුවන් විදුලි හිටියේ. ඒ කාලේ අපේ දක්ෂ අපිට පුහුණුව කරා ලලිතේස් මෛත්‍රීපාල වී වැලිකල බර්ටිගල හිටියාව දක්ෂ ගුවන් විදුලියේ හිටපු දක්ෂ උදවිය ඒ කට්ටිය භාෂා දැනුම තිබිච්ච හොඳ නිවේදකයෝ දක්ෂ නිවේදකයෝ වතුර ගලාගෙන එනවා ගංගා වගේ. ඉතින් උන් අපිට ප්‍රගුණ කරන නිසා අපිටත් අද හැකියාව තියෙනවා ප්‍රවෘත්තියක් යම්කිසි ශනිකව හදලා මේ කියවන්න බලන්න පාඩම් කරන්න නැතුව ඔළුවට ගත්තා කරන්න. දැන් උදාහරණයක් ඇටියට දැන් අද යන ප්‍රවෘත්තිපත්තිය ගුවන් විදුලියේ දැන් කෙටි ප්‍රවෘත්තියක් අපි ඔබට ඉදිරිපත් කරන්නම්කෝ. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. වේලාව සවස 6යි. මෙන්න ප්‍රවෘත්ති ප්‍රකාශය වසන්ත රණසිංහ විසිනි. ශ්‍රී ලංකාවට දිගටම ආධාර සැපීමට ජපාන් රජය එකඟ වේ. ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අපකප්පී ක්‍රියා කරන බවට අර්ජුන රණතුංග මහතාගෙන් ප්‍රතිඥාවක්. ශ්‍රී ලංකාවට තවත් ආධාර රැගෙන ජපාන් රජය ඉදිරියටම කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රශංසාව අද දිවයින පුරා වෙහි බර කාලගුණ තත්ත්වයක්. ශ්‍රී ලංකාවට දිගටම ආධාර සපයන බව ජපාන් රජය ප්‍රකාශ කරයි. ඊයේ ජපානයේ ටෝකියෝ නුවරදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් අමු ජපාන් නිලධාරීන් මෙම ප්‍රකාශයෙන් නිකුත් කළ බව ජපාන් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පළ කර අදහසක් වන්නේ ජපාන් රජයේ දිගටම මිතුදමක් හැටියට සහ මිතුරුකු හැටියට ශ්‍රී ලංකාව සමග සිටීම පිළිබඳව තමන් ඉතාමත්ම සැහැල්ලුවකට සහ ප්‍රශංසාවට පත් කරන බවයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජපානය අතර දීර්ඝකාලීන මිත්‍රත්වයේ තහවුරු කර ගැනීමෙන් ඉදිරියේදී ඉහළ රාජ්‍ය හමුවක් සංවිධානය වනු ඇතැයි දෙරටේම විදේශ අමාත්‍යවරු සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා තමාගේ පූර්ණ කැපවීම යොමු කරන බව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක සහ 96 ලෝක කුසලානේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරයි. ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එතුමා ප්‍රකාශ කළේ ක්‍රිකට් ක්‍රීඩාව වැටී තිබෙන තත්ත්වයෙන් කොටගෙන 96 දී ශ්‍රී ලංකාව පත්ව තිබුණු තත්ත්වයට යලිපත් කිරීම සඳහා තමා ක්‍රියා කරන බවයි. ශ්‍රී ලංකාවේ අදත් වැහිබර කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඊයේ උදෑසන 8න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී තිබුණේ මෞස්සා කැලේ ප්‍රදේශයටයි. ඒ මිලිමීටර 150කි. අද පැවැත්වෙන අද වැහිබර තත්ත්වයේ පිළිපද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අදත් උතුරු නැගෙනහිර බස්නාහිර සහ ඌව පළාත් වලට සවස් සොබියේ ගිගුරු සහිත වැසි ඇති වන බවයි. ඊයේ ගත වූ පැය 24 තුලදී විදුලි බල ආශ්‍රිත බලාගාර ප්‍රදේශ සඳහා වැඩි වර්ෂාපතනයක් ලැබී තිබුණි. මෞස්සා කැලේ මිලිමීටර් 100කට අධික ප්‍රමාණයක් ලැබෙන විට වික්ටෝරියා මිලිමීටර් 85යි, රන්දිනිගල මිලිමීටර් 42යි, කොත්මලේ මිලිමීටර් 85 යන වශයෙන් වර්ෂාව ලැබී තිබුණු බව එම නිවේදනයේ සඳහන් වේ. ඉතින් මේ බලන්න මේ අපි මේ කියව මේ බලාගෙන නෙමෙයි කියන්නේ. ඉතින් අපිට හැකියාව තියෙනවා. අපිට ඔබට මේ වගේම මේ ප්‍රවෘත්ති නිවේදකයෝ අපි අහලා තියෙනවානේ. බොහොම ආසයි අපි අහන්නේ මේ ඡන්දපතිඵල යනකොට ඡන්දපතිඵලයක් වුණත් ඉතින් එතකොට අපිට පුළුවන් ටක් ගාලා අපිට ඉදිරිපත් කරලා අපි විග්‍රහයක් කළා ඡන්දදායකයෝ කොච්චර ඉන්නවද බල්ලේ ඉවරලා අපිට පුළුවන් පුරුදු වෙන්න ඡන්දපතිඵලයක් කියන්න ඕන. දැන් ඉතින් ඡන්දපතිඵලයක් කියද්දි අපි දැන් එක පැත්තකට වරුණොත් හිතා අපි මේ පැත්තට වර ඒ නිසා මම ඡන්දපතිඵල තුනක් කෙටියෙන් ටක් ගාලා නැත්නම් ඉක්මනින් ඉදිරිපත් කරනවා උන්වහන්සේට එකක් මේ සමගි ජන බලවේගයේ දිනපු හැටියටත් අනිත් එක පොදු පිරිමන දිනපු හැටියටත් අනිත් එක ජාතික ජන බලවේගයේ දිනපු හැටියට අපි නිකන් මේ උදාහරණයක් අපි මේ ඉදිරිපත් කරලා මේ ඡන්දයේ ප්‍රතිඵලයේ තමුන්වහන්සේලා මේක ගන්න එපා මේ අපි පක්ෂග්‍රාහීන් අපි බොහොම
මධ්‍යස්ථයි. හොඳ දේ හොඳ හැටියට දකිනවා. ඉතින් අපි මේ ඡන්ද ප්‍රතිඵලයේ පුරුදු වුණා ළමයි පුරුදු වෙනවා. මේවා කියවන්න පුරුදු වෙනවා. පත්තර කියවන්න පුරුදු වෙනවා. නිකම්ම මේ කටට එනවා මේ අපිටත් එහෙම වුණා. බලන්න ඡන්ද ප්‍රතිඵලයක තුල මේ 2028 මහා මැතිවරණ ප්‍රතිඵල ගෙනෙන විශේෂ විකාශයයි. මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්. මැතිවරණ දිස්ත්‍රික්කයේ කොළඹ මැතිවරණ බල ප්‍රදේශයේ මැද කොළඹ. එක්සත් ජාතික සමගි ජන බලවේගයේ ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 65000යි. පොදු ජන එක්සත් පෙරමුණ ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 20000යි. ජාතික ජන බලවේගයේ ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 10000යි. මේ අනුව වැඩි ඡන්ද 40000ක් ලබාගෙන මින් කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ ආසනය සමගි ජන බලවේගය ඉදිරියෙන් සිටී. දැන් ගමුකෝ අත්තනගල් ආසනේ පොඩ්ඩක් පොදු පෙරමුණට බරයිනේ. මේක අපි පොදු පෙරමුණට අපි පක්ෂව අපි කතා කරමුකෝ. මෙන්න තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් මේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල බල ප්‍රදේශයේ විශේෂ නිල ඡන්ද ප්‍රතිඵලයයි. පොදු ජන එක්සත් පෙරමුණ ලබාගෙන ඡන්ද සංඛ්‍යාව 45000යි. සමගි ජන බලවේගයේ ඡන්ද 25000යි. ජාතික ජන බලවේගයේ ඡන්ද 10000යි. මේ අනුව වැඩි ඡන්ද 20000ක් ලබාගෙන මින් ගම්පහ දිස්ත්‍රික්කයේ අත්නගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ පොදු ජන එක්සත් පෙරමුණ ඉදිරියේ සිටි. ඉතින් අපි දැන් බලමුකෝ මේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරපු ආසනෙකුත් අපි කියමු. මේ මෙන්න තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක්. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලියත්ත මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය. ජාතික ජන බලවේගයේ ලබාගෙන ඡන්ද සංඛ්‍යාව ඡන්ද 35000යි. පොදු ජන එක්සත් පෙරමුණ ලබාගෙන ඡන්ද සංඛ්‍යාව ඡන්ද 20000යි. සමගි ජන බලවේගය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 18000යි. මේ අනුව වැඩි ඡන්ද 15000ක් ලබාගෙන මින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලියත්ත මැතිවරණ බල ප්‍රදේශයේ ජාතික ජන බලවේගය ඉදිරියේ. මේ බලන්න අපි මේ පාඩම් කරගෙන මේ අපි තංකාල ඔළුවට එනවා. ඉතින් මේවා ළමයි පුරුදු වෙයි. ළමයි දක්ෂෙක් වෙයි. ඒ ක්‍රිකට් ක්‍රීඩාව ගන්නකො. ක්‍රිකට් ක්‍රීඩාව වල ළමයි ආස වෙයි. ක්‍රිකට් මේ පොඩ්ඩක් ක්‍රිකට් කමෙන්ටරි එකක් දෙනවා කියන්නේ ක්‍රිකට් නිවේදනයක්. ඉතින් මැච් එකක් යනකොට ක්‍රිකට් මැච් එකයි ළමයි දැන් අපි ඒවත් අපි පුරුදු වුණා. එදා අපි දැන් මම ක්‍රිකට් විස්තර ප්‍රචාර වලට ගියා. තමුන්ලාන්සල මම KTM ඉදිරිපත් කරා 1982 පෙබරවාරි මාසේ 17 සර්ව ක්‍රීඩා පිටි ශ්‍රී ලංකාවයි එංගලන්තය අතර තමයි පළවෙනි ටෙස්ට් තරඟය. අපි ටෙස්ට් ගත්තට පස්සේ පැවැත්ුණේ එදා ලංකාවේ නායකත්වයේ බන්දුල වර්ණපුර එංගලන්ත කණ්ඩායමේ කිට් බෙච්. මේවා අපිට කටපාඩම් අපිට මතකයි. ඉතින් ළමයිනුත් ඒවා පාඩම් කරාම ළමයින්ට මතකෙ හිටිනවා හොඳට. පරණ වෙලාව කිට් බෙච් තමයි නායකයා. ඉතින් පළවෙනි පන්දුවරේට ශ්‍රී ලංකාවේ මුහුණ දුන්නේ බන්දුල වර්ණපුරයි වෙත්තමුණි. ඉතින් ඒ ක්‍රිකට් විස්තර ප්‍රචාරේ පළවෙනි පන්දුවරේත් ගෙනාවේ අපේ පේමසරයාපා සිංහයි පාලිත පෙරේරා මහත්තයා. අපිටත් ඒක ටිකක් පොඩ්ඩක් පෙරහුරුවක් දීලා මේ පුහුණුවත් එක්ක අපිට පුළුවන් ඒක ගැන. මේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරඟය කොළඹ පී සරවුණුතු ක්‍රීඩාංගණයේදී දැන් ආරම්භ වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිටකරුවන්ට දෙලා වෙන බන්දුල වර්ණපුර සහ සිතත් ක්‍රීඩා පිටියට සෙමින් සිබින් පිනනනවා. වේග පන්දු යවන බොබ් බිලිස් සරවුණුතු ක්‍රීඩාංගණයේ ලකුණු පූර්ව දෙසින් සූදානම් වෙනවා. දැන් පන්දු යවස්ථා දිවෙනවා. පන්දු යවස්ථා KT ප්‍රැන්සිස් විනිශ්චයකාරතුමා පසු කරමින් ප්‍රථම පන්දු යවනවා ඓතිහාසික ටෙස්ට් කරන වර්ණපුරට. නාලන්ද අපේ නියෝජනය කරපු වර්ණපුරේ තිරිට පෙමින පාරක් එල්ල කරමින් ලකුණක් ලබා ගන්නවා. මේ අනුව ශ්‍රී ලංකා එංගලන්ත ක්‍රිකට් තරඟාවලියේදී ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ නොමගන මතක ස්ථානයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක බන්දුල වර්ණපුර ටෙස්ට් පළවෙනි ලකුණ ලබා ගැනීම භාග්‍යයෙන් කර ගන්නවා. එක ලකුණක් ලබා ගනිමින් දෙවන පන්දුවර සිට ඔබ අමතරතුරු අපේ මයික්‍රොෆෝන් එකේ විශේෂ මේ වගේ දේවල් අපි ඉතින් පුරුදු වුණා. එතකොට මේ සංගීත අපි බැලුවොත් මේ මංගල උත්සව ඒව කොටහළු ගෙවල් පවා අපිට පුළුවන් ප්‍රවෘත්ති ආශ්‍රිත ඉදිරිපත් කරන්න. මම එහෙම ඉදිරිපත් කරලා තියෙනවා. ළමයි යොමු වෙයි. ඉතින් ඒ සඳහා යොමු කරන්න දරුවව ඒ වගේම අවමංගල සභාවක කතාවක් කරන්න දරුවා පුරුදු වෙයි. ඉතින් සංගීතය යොමු නම් සංගීතත් එක එක තියෙනවානේ අපේ තියෙනවා කන්ලයන් ගීත, බයිලා ගීත, ළමා ගීත, නාට්‍යං ගීත, නාට්‍ය වලට වේදිකා නාට්‍ය ගීත, ඉතින් පරණ චිත්‍රපට ගීත මේ විදිහට පිළිවෙලට ඒව විග්‍රහ කරලා නැත්නම් ඒව පිළිබඳව හොයාගත්තා ළමයා බලයි කවුද සින්දු ලිව්වේ, කවුද සංගීතය සපුවේ, මොන චිත්‍රපටියේද, මොන නාට්‍යයේද. ඉතින් මෙහෙම බලලා විස්තරයක් සමාජයේ වුන්ටත් පුළුවන් අනිත් දරුවන්න අනිත් අයව සතුටු කරන්න අනිත් අයට හොඳ දැනුමක් ලබා දෙන්න. ඉතින් කාල වේලාවක් යනවා. ඉතින් මේ නිසා මම තමුන්ලාන්සලාට කියනවා මේ විදිහට යොමු වෙමින් ළමයා යොමු කරන්න. තමුන්ලාන්සලාට පුළුවන් අපාහ එක්වන්න අපේ YouTube channel එකත් එක්ක එක්වන්න. මේක බලන්න. මම කල්පනා කරනවා මේ වැඩසටහන Facebook එකටයි YouTube channel එකටයි දාලා තමුන්ලාන්සලාගේ සහයෝගය ලබා ගන්න. අපේ වැඩිහිටියන්ට දරුවට යමක් අපි කරන්න ඕනේ හැංගීමෙන් මේ කරේ. තමුන්ලාන්සලාට වැඩි විස්තර දැනගන්න ඕන නම් පුළුවන් මගේ දුරකථන අංකයට සම්බන්ධ වෙන්න 075 33 10 896 මේක WhatsApp අංකය 094යි 76යි 14යි 83යි 196. ඉදිරියේදී අපි තවත් වැඩසටහනකින් හම්බෙමු. සියලු දෙනාටම ජය වේවා. තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. හැම කෙනාටම බොහොමත් ස්තුතියි. ඔබේ දරුවාට දියුණු වෙන්න නැත්නම් දක්ෂයෙක් කරන්න මෙන්න මගක් ඒ සඳහා තල්ලුවක් මේකත් එක මාර්ගයක් කියලා ප්‍රකාශ කරමින් මගේ මේ කෙටි දරුවෝ වෙනුවෙන් කරපු වැඩසටහන අවසන් කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි. බොහොමත්ම ස්තුතියි.